වත්මන් රජය අධිකරණ ක්‍රියාවලිය මුවාවෙන් සිදු කරනු ලබන්නේ දේශපාලන පළිගැනීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටී. මේරිගම ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. සියලු විපක්ෂ දේශපාලන පක්ෂ ඒකාබද්ධ වන්නේ නම් නව රජයක් පිහිටුවීමට හැකියාව පවතින බවත් විපක්ෂයේ මේ වන විට ශක්තිමත් මට්ටමක පවතින බවද ඔහු එහිදී අවධාරණය කර සිටියා. තම දේශපාලන හිතවතුන්ට සහ පවුලේ සමාජිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වන නීතිමය පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙම නඩු දේශපාලන අරමුණු මත පදනම් වූ ඒවා බවයි. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරට පැමිණීම සම්බන්ධයෙන් කළ විමසීමකදී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ඔහුගේ පැමිණීමේ කාලස්ථාන පිළිබඳව තමන් දැනුවත් නොමැති බවත් ඒ පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතාගෙන්ම විමසී යුතු බවයි.